හායි ගයිස්, ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද පළවෙනි වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ මෙන්න මේ තියෙන බෝතලය ගැන. ඉතින් බෝතලයක් කොහොම වැඩි ස්පෙෂල් එකක් නැහැ. හැබැයි මේක විශේෂ බෝතලයක්. මොකද කිව්වොත් මේකේ උඩ LED screen එකක් තියෙනවා. මේ ඉතින් උණු වතුර දැම්මොත් උෂ්ණත්වය වෙනවා. ඉතින් කූල් වතුර වගේ ඒවා දැම්මත් උෂ්ණත්වය වෙනවා. ඉතින් මේක උණු වතුර බෝතලයක් වගේ. සරලම කිව්වොත් උණු වතුර බෝතලයක්. ඉතින් අපි වැඩි විස්තර බලමු. ඉතින් guys මම මේක අපි ඇරලා බලමු. ඉතින් මේක ගලවනවා. ඉතින් මේ ටච් ස්ක්‍රීන් එක පේනවනේ. ඉතින් උෂ්ණත්වය වෙනවනේ මෙතන. එතකොට අපි උණු වතුර එහෙම දෙයක් දැම්මොත් ඒක හිමාලය වගේ තියෙනවනේ. අන්න ඒ හිමාලය ඇවිල්ලා මේකේ මයික්‍රෝවේව් එකේ මෙහෙට ඇඳෙනවා. එතකොට මේකෙන් තමයි උෂ්ණත්වය පෙන්වන්නේ. ඊට පස්සේ අපි ඇතුළේ බලමු පොඩ්ඩක්. ඉතින් මෙන්න වගේ කෑල්ලක් තියෙනවා. දැන් මේක දාලා තියන්නේ මම මේක ගැන හිතා ගන්න බෑ. අපි ඇතුළේ බලමු. ඇතුළත් උණු වතුර බෝතලයක් වගේ. ඉතින් අපි මේක ටෙස්ට් කරලා බලමු. ඔය ඉතින් යට තියෙනවා do not microwave. ඊට තව තියෙනවා stainless steel vacuum mug කියලා. මේක උණු වතුර බෝතලයක් තමයි සරලම කිව්වොත් ඉතින්. ඒ වගේ ඇල්ලුවා කූල් වතුරක් දාන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකට උණු වතුර ටිකක් දාලා. ඉතින් උණු වතුර තියෙනවා. දැන් නම් ටිකක් නෙමෙයිලා උණු වතුර. අපි ඉතින් දාලා බලමු මේ උණු වතුර ටික මොනවද වෙන්නේ කියලා. ඉතින් ගාවට දුමුත් තමයි පේනවා ඉතින්. දැන් බලමු මොනවද වෙන්නේ කියලා. මේක අල්ලන්නවත් බෑ, මේක පිච්චෙනා විතරයි. ඉතින් අපි බලමු මොකද මේක යන්නේ කියලා. ඉතින් දුම නාවට යනවා පේනවා. ඉතින් අපි මේක වහලා බලමු. ඉතින් වැහුවා. ඉතින් වෙන බෝතල් වලට එහෙම උණු වතුර දැම්මොත් එහෙම මේ විතර අල්ලන්නවත් බෑ. දැන් මේක අල්ලන්න පුළුවන් නේ. ඉතින් පොඩ්ඩක්වත් රස්නේ දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මේ එනවනේ ඉතින් ගෝල්ඩන් කලර් එකෙන් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි බලමු උෂ්ණත්වය තාම වෙනස් වෙලාද නැද්ද කියලා. ඉතින් යාළුවනේ කලින් 27ට තිබ්බේ. දැන් 28යි. 28ක් වෙලා. පොඩ්ඩක් ඉන්න ඊට පස්සේ අපි තව විනාඩියක් විතර ඉඳලා බලමු මේකේ උෂ්ණත්වය වැඩි වෙනවද අඩු වෙනවද කියලා. අපි බලමු. ඉතින් යාළුවනේ ඔන්න ඉතින් විනාඩි 2කට පස්සේ වගේ අපි මේක උෂ්ණත්වය බලමු. ඉතින් උණු වතුර දාලා දැන් හරියටම විනාඩි 2ක් යනවා. ඉතින් කලින් තිබ්බේ normal එකේ තිබ්බේ සෙල්සියස් අංශක 27යි. දැන් කීයක් වෙලාද කියලා අපි බලමු. ඔය ඉතින් යාළුවනේ දැන් සෙල්සියස් අංශක 37ක් වෙලා. ඉතින් ඔයාලට තේරෙනවනේ ඒ උෂ්ණත්වය පෙන්වනවා හරියට. හරියටම කියලා ෂුවර් නෑ. ඒ වුණාට මේ ඉතින් මේ කලින් තිබ්බේ මේ ඩොට් එක කොළ පාටට. ඉතින් දැන් මේකේ උෂ්ණත්වය වැඩි හින්දා තමයි මේ රතු පාටට වෙන්නේ. ඉතින් අපි මේක අපි ඇතුළේ ඇල්ල බලමු. මෙතන අපි ගලවලා බලමු. මේ පේනවනේ මේ හිමාලය වගේ රැඳිලා තියෙන. මේකෙන් තමයි උෂ්ණත්වය අනුව කීයද කියලා මෙන්න මෙතන වෙන්නේ ස්ක්‍රීන් එකේ. දැන් 38ක් වෙලා. ඔන්න ඉතින් දැන් නම් හිමාලය මේ තාම අල්ලන්න පුළුවන් මේක. ඉතින් උණු වතුර බෝතල් වල සාමාන්‍යයෙන් එහෙම අල්ලන්න බෑනේ. ඉතින් මේක අල්ලන්න පුළුවන්. බලමු දැන් තව පොඩ්ඩකින් කීයට වගේ උණු වතුර බෝතලේ උෂ්ණත්වය එයිද කියලා. දැන් තමයි 37යි. තව වැඩි වේද අඩු වේද කියලා අපි බලමු. මොන ඉතින් ටික වෙලාවක් ගියා. ඉතින් ආයෙ බලමු මේක උෂ්ණත්වය තම 37යි. ඉතින් කලින් තරම් මේකේ ස්ක්‍රීන් එකේ එළිය අඩුයි. අංකවල ඉලක්කම් හිම අඩුයි. මොකද ඒ උෂ්ණත්වය වැඩි හින්දා නැති. තාම දැන් නම් 38යි. ඉතින් අපි බලමු තව කොච්චර වෙයිද කියලා. ඉතින් තව වැඩි වෙලා තියාගන්න හොඳ නෑ. ඉතින් මේ උණු වතුර ටික අපි දැන් දාගමු ආයෙ කෝප්පෙට. මේකෙන් දාගන්න. මේ කෑල්ලත් යන්නේ නැති. දැන් කෑල්ල ගන්න එක තමයි ප්‍රශ්නේ.
මේ පිච්චෙන උණු වතුර එක ඇත්තටම පස්සේ තමයි හැල්ල ගන්නේ. නෑ බලමු ඉතින් දැන් මේකේ මොකද වෙලා තියෙන්නේ. මේ තියෙනවානේ හිමාලය වගේ තියෙනවානේ. ඉතින් ඒකෙන් තමයි මේක පේන්නේ. බලමු ස්ටාර්ට් එක. ඉතින් තාම 39යි. ඉතින් මේක ඔහොම තිබ්බහම තමයි හිමාලය වගේ තියෙන ටික අයින් කරලා චුට්ටක්. ඉතින් යාළුවනේ මේකේ හිමාලය අයින් කරාම තමයි මේකේ ස්ක්‍රීන් එකේ මේ උෂ්ණත්වය අඩු වෙන්නේ. ඉතින් දැන් 39 තිබ්බ එක 38 වුණා. ඉතින් මේක තව පොඩ්ඩකින් තිබ්බ ගන්නට යනවා. ඉතින් දැන් 37යි. ඉතින් මොනවාද අපි මේ වීඩියෝ එක ඉවර කරමු. ඉතින් මේ ගන්න තැනක් මම කියන්න. ඉතින් පහළ කමෙන්ට් එකක දාලා තියන්න. ඉතින් මේ ගාන වෙන්නේ රුපියල් 1200යි. ඉතින් ගන්න තැන මම පහළ කමෙන්ට් එකක දාලා තියන්න. ඉතින් යාළුවනේ මගේ පළවෙනි වීඩියෝ එකේ මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඉතින් ඔයාලා පෙන්නලා දෙන්න. ඉතින් පළවෙනි වීඩියෝ එකේ හින්දා ඉස්සරහට වීඩියෝ එකේ අඩුපාඩුවක් නොවෙන්න මම වග බලා ගන්නවා. ඒ වගේම මගේ channel එක subscribe කරලා bell notification එක all දාලා like එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ඉවරයි.